අපි යනවා ක්‍රිස්මස් මාකට්. මෙන්න මෙතනින් තමයි ක්‍රිස්මස් මාකට් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. හායි. අපි යනවා ක්‍රිස්මස් මාකට්. මෙහි ක්‍රිස්මස් මාකට් ගොඩක් තියෙනවා. අද අපි හිතුවා බාර්සිලෝනා තාවල තියෙන පෝර්ට් බේ එකේ ක්‍රිස්මස් මාකට් එකට යන්න. ඉතින් ඔයාලට අපි කොහෙද යන්නේ කියන අතරතුර අපේ තුන්දෙනා ඔන්න ඔය විදිහට ඩාන්ස් එකකුත් දානවා පාරේ මැදට වෙලා. ඉතින් මෙට්‍රෝ එකට යන අතරතුර මෙන්න මේ වෝල් එක හැමදාම පහු කරගෙන යනවා. ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මේ හැම කැටයමක්ම කරලා තියෙන්නේ එක එක ලස්සන පාට වීදුරු කෑලි ඒ වගේම පාට ටයිල් කෑලි එකතු කරගෙන. ඔන්න දැන් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. පුතා මෙට්‍රෝ කාඩ් එක පංච් කරන අතරතුර මතක් වෙච්ච කතාවක් ඔයාලට කියන්න. මේ රටේ අවුරුදු 16ක් වෙනකම්ම දරුවන්ට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් ෆ්‍රී. ඒ කියන්නේ මෙට්‍රෝ එක ගියත්, බස් එක ගියත්, ට්‍රේන් එක ගියත් එයාලට මෙන්න මේ කාඩ් එක වන් ටයිම් ඉෂුව කරනවා. ඒ ඉෂුව කරපු කාඩ් එක එයාලට අවුරුදු 16 වෙනකම්ම ෆ්‍රී යන්න තමයි හම්බ වෙන්නේ. කොච්චර වටිනවද නේද? ඔන්න දැන් අපේ මෙට්‍රෝ එක ඈතින් එනවා. අද සෙනසුරාදා දවසක්. සෙනසුරාදා දවසක් වුණාම බාර්සිලෝනා සිටි එක කියලා කියන්නේ තනිකරම හැපනින් වලින් පිරිච්ච සිටි එකක්. සෙනසුරාදාට එළියට බහිනවා කියලා කියන්නේ ඉතින් පාරක අස්සක් මුල්ලක් නෑර මාර විදියට සෙනඟ ඉන්නවා. මේ තියෙන්නේ ක්‍රිස්මස් එකට පාරවල් සරසලා තියෙන විදිය. මෙන්න මෙතනින් තමයි ක්‍රිස්මස් මාකට් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් දැන් යම් මාත් එක්ක ක්‍රිස්මස් මාකට් එකේ මොන වගේ දේවල්ද ගන්න තියෙන්නේ, මොන වගේ දේවල්ද ඔයාලට බලන්න කරන්න තියෙන්නේ කියලා ඒ එක්ස්පීරියන්ස් එක අත්විඳින්න. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම්. මොකද මමත් මෙහෙට ඇවිල්ලා පළවෙනි පාට තමයි ක්‍රිස්මස් මාකට් එකකට මේ විදිහට ආවේ. මොකද මම මේ රටට ඇවිල්ලා තාම මාස දෙකක් විතර. මේ කතාව කියනකොට මට තව දෙයක් මතක් වුණා. ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඉතින් හස්බන්ඩ් මේ රටේ තනියම අපි ලංකාවේ. ඒ කියන්නේ මමයි බබල් දෙන්නයි ලංකාවේ. ඉතින් එහෙදි අපි ක්‍රිස්මස් එක ගෙදර කට්ටියත් එක්ක සෙලිබ්‍රේට් කරනකොට ඒ වෙලාවේ මම පොඩි ප්‍රාර්ථනාවක් කරා. මේ අවුරුද්දේ මට කොහොම හරි හස්බන්ඩ් ළඟට ඒ වගේම මේ රටට ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න යන්න හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඒක අද ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. බලාපොරොත්තු වෙච්ච ආකාරයටම නත්තල් මාසෙ වෙනකොට අපි මේ රටට ඇවිල්ලා ඉවරයි. ඒ වගේම මේ වෙලාවේදී මම තව ප්‍රාර්ථනාවක් කරන්න. අපි වගේම තව කවුරු හරි තමන්ගේ හස්බන්ඩ් ගාවට, එහෙමත් නැත්නම් වයිෆ් ගාවට, එහෙමත් නැත්නම් ෆැමිලි එක පිටින්ම හරි රටකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ නත්තලත් එක්ක ඔයාලගේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ක්‍රිස්මස් මාකට් එක පුරාවටම තියෙන්නේ මේ රටේ තියෙන එක එක ට්‍රැඩිෂනල් කෑම. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්මස් එකට අදාළ වෙන එක එක කුකීස්, කේක් වර්ග, ඒ වගේ එක එක කැවිලි පෙවිලි තමයි ගොඩක්ම දකින්න තිබ්බේ. ඊට අමතරව ඉතින් තව ඒ වෙලාවට කන්න පුළුවන් එක එක කෑම ಜಾති, කැන්ඩි වර්ග මේ හැමදේම මේ ක්‍රිස්මස් මාකට් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් අපිත් ක්‍රිස්මස් මාකට් එකට ඇවිල්ලා ඒ වෙලාවට කන්න තියෙන කෑම තමයි කෑවේ. නැතුව අමුතු කෑම නම් try කරන්න ගියේ නෑ. මොකද මේ රටට ඇවිල්ලා අමුතු කෑම try කරන්න ගිහිල්ලා මම හොඳටම නාගත් අවස්ථා නම් බොහොමයි. මේ ඉන්නේ අපේ ලොක්කා. මම දැන් තමයි මේ වීඩියෝ එකේදී දකින්නේ එයා මෙතන තියෙන හැම කෑමක් ගැනම තාත්තත් එක්ක කතා කර ඒ විතරක් නෙමෙයි හැම දෙයක් ගැනම ලොකු අධ්‍යයනයකින් ගිහින් තියනවා කියලා. මමයි අපේ පොඩ්ඩයි ඔහේ ඇවිදලා තමා තියෙන්නේ. මොකද මට මේ දේවල් සමහර තැන් මතකවත් නැති තරම්. පේනවා නේද ලොක්කා එක එක ස්ටෝල් එකකින් ස්ටෝල් එකට ගිහිල්ලා නැවතිලා මොනවද තියෙන්නේ කින්ද මන්ද කියලා බලනවා. හැබැයි ඉතින් ඔය කිසිම දෙයක් බැලුවත් අපේ ගෙදරින් කෑම කන්නේම නැති එක්කෙනා තමයි අපේ ලොක්කා. වගේම තමයි මෙතනට එන කට්ටියට ඉතින් ෆොටෝස් එහෙම ගහන්න මෙන්න මේ වගේ දේවලුත් තියෙනවා. සැන්ටා ඉතින් එන යාගේ වාහනේට නැගලා අපිත් ෆොටෝ එකක් ගැහුවා.
මේ ස්ටෝල් එක ගාවින් පොඩි කට්ටිය අරගෙන යනවා කියන එක නම් බොරු වැඩක්. පේනවා නේද? කැන්ඩි වලින් පිරිච්ච ලෝකයක් වගේ. ඒ විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ෂොප් වල දකින්න පොඩි පොඩි කැන්ඩිස් මෙතන ලොකු ලොකු වශයෙන් දකින්න පුළුවන්. පේනවා නේද මේවල දිග කොච්චරද කියලා. අපේ දෙන්නත් මෙතන ජයන්ට් ගමි බෙයර්ස්ලා ඉඳලා ඔන්න වලින් දෙකක් ගත්තා. මේ කැන්ඩිස් ඉතින් මේ වගේ රටවල් වල න හැම ෂොප් එකකම වගේ දකින්න තියෙනවා. ඉතින් ඔහම ඇවිදගෙන එනකොට අපිට හිතුණා හොට් ඩොග් එකක් try කරන්න. මෙතනින් අපි හොට් ඩොග්ස් try කරලා ඊට පස්සේ කෙලින්ම ගියා කානිවල් එකට. මොකද අපේ පොඩ්ඩෝ දෙන්න විතරක් නෙමෙයි මමත් බලාගෙන හිටියේ කානිවල් එකට යන්න. මෙතනට වඩා හැපනින් වෙන්නේ කානිවල් එක. බලන්නකො ඉතින් මෙතන කොච්චර ලස්සනයිද කියලා. අපි ආවේ පෝත් බේ එකේ තියෙන ක්‍රිස්මස් මාකට් එකට හින්දා එතන ගොඩාක් වෙලාවට පොඩි පොඩි බෝට්ටු, යාච්, ක්‍රූස් ඒ වගේ දේවල් නවත්තලා තියෙනවා. වගේම තමයි පෝත් බේ එක කියලා කියන්නේ බාසිලෝනා පෝට් එකේ තියෙන පැරණිතම කොටස. ඉතින් මම මේ සම්බන්ධව ඔයාලට කලිනුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලට හරි අවශ්‍යයි නම් හරි කැමති නම් හරි පෝත් බේ එක ගැන දැනගන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඉතින් එන්නකො පෙන්නන්න මෙතන මාරම ලස්සන දේවල් තියෙනවා. මේ තියෙන්නේ මෙතන කානිවල් එකේ තිබ්බ තවත් හරිම ලස්සන තැනක්. මේකට කියන නම් ඉතින් මම දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේවා ෆොටෝස් ගන්න, මේවල මතක එකතු කරන්න එහෙම හරිම ෂොක්. ඒ වගේම තමයි ඔයාලට මේවා බලනකොට මොකද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එන්නකෝ තව දේවල් වලට පෙන්නන්න. ඉතින් මේ කානිවල් ඒරියා එක ඇතුලේ ගොඩක්ම තිබ්බේ එක එක වර්ගයේ කෑම තමයි. ඉතින් ඒ ස්ටෝල් වලින් තමයි කානිවල් ඒරියා එක නම් පිරීලා තිබ්බේ. ඊට අමතරව ලොකු පොඩි ભેදයකින් තොරව කට්ටියට එක එක ඇක්ටිවිටීස් කරන්න තිබ්බා. එන්නකෝ ඉතින් අපි මොනවද කරේ කියලාත් ඔයාලට පෙන්නන්න. පේනවා නේද කොයිතරම් සෙනඟක් ඉන්නවද කියලා. මම මෙතන මේ චූරෝස් කනවා. මම මෙතනින් චූරෝස් ගත්තා. මම හරිය මාසයි චූරෝස් කන්න. චූරෝස් කියලා කියන්නේ ඉස්පාඤ්ඤයේ තියෙන ට්‍රැඩිෂනල් කෑමක්. මම මෙතන මේ උඩ බලන්නේ හස්බන්ඩ් කිව්වා මෙන්න මේක යමු කියලා. දෙයියනේ මම නම් ඔය වගේ දේවල් වල සාමාන්‍යයෙන් යන්නේ නැහැ. මට හැට කන්ට පේන බය දෙයක් තියෙනවනම් මම නම් මේ වගේ දේවල් වලට සාමාන්‍යයෙන් නගින්නේ කරන්නේ නැහැ. මම හරිය ඉතින් අපේ බබාලා දෙන්නත් ඒක නම් යන්න බෑ කියලා කිව්වා. මොකද ඔක හිමීට ගිහලා අන්තිමට උඩට කරකවලා ගන්නවා. එහෙනම් නේද මම කියන කතාව. මම මෙතන කියන්නේ මේ මීට් එක ක්‍රොකොඩයිල් මීට් එකක් අයියි කියලා. නැද්ද? ඔයාලට එහෙම පේන්නේ නැද්ද? අන්න ඒකයි මම කිව්වේ මම මේ රටට ආපුම කාලේ එක එක කෑම try කරන්න ගිහිලා හොඳට නාගෙන තියනවා කන්න බැරුව අප්පිරිය වෙලා මුන්ට දැක්කත් අහක බලාගෙන යන જાතියේ කෑම ඕන තරම් මට මේ රටේ නම් තියනවා කියන්න. අන්න ඒ හින්දා මම දැන් හිතාගෙන ඉන්නේ මම දන්නේ කියන කෑම විතරක් කනවා කියලා. ඒ කොහොම වුණත් ලස්සනට මොකක් හරි පාට දිදුල තිබ්බනම් අනිවාර්යෙන් මම මොන කතාව කිව්වත් ආපහු try කරන්න බලනවා. ඔන්න දැන් අපි අර පේන වීල් එකේ යන්න තමයි හදන්නේ. ඉතින් මේ ෆෙරිස් වීල් එකට නම් නැග්ගා බයක් නැතුව. මොකද මේක හොඳට ආවරණය වෙලා තියෙනවා. ඒ වගේම ලොකු වේගකින් කරකෙන්නෙත් නැහැ. ඉතින් ඔක හොඳට නිරීක්ෂණය කරලා තමයි මේක යනවා කියලා තීරණය කළේ. ඒ වගේම තමයි මේ ෆෙරිස් වීල් එකේ උඩට යනකොට මේ සිටි එක හරි ලස්සනට බලන්න පුළුවන්. අනිත් එක මේක පෝත් බේ එක හින්දා නවත්තලා තියෙන එක බෝඩ්ස්, ට්‍රුවල්, ඒ වගේම යාච් මේ හැමදේම හරිම ලස්සනට පේනවා. අන්න ඒ නිසා මේකට නගින්න ගත්ත තීරණය නම්
ඇත්තටම හරිම හොඳ එකක්. මොකද එහෙම නොවුනා මෙන්න මේ ලස්සන view එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ නෑනේ. ටෙරස් වීල් එකෙන් බැහැලා ඊට පස්සේ ඔන්න මෙන්න මෙතෙන්ට එනකොට මෙන්න මේ බෝට් එකක් වගේ තමයි මේකේ ලුක් එක තියෙන්නේ. ඒකේ අපේ බබාලා දෙන්නට යන්න ඕනේ කියලා කිව්වා. ඒ දෙන්නත් එක්ක ඉතින් මමත් ගියා. මොකද මටත් ආසාවක් ආවා මේකේ ගිහිලා බලන්න කොයි වගේ ෆීලින් එකක්ද එන්නේ කියලා. අන්තිමටම මේකෙන් බහිනකොට ඉතින් කැරකිල්ලාවක් එක්ක තමා බහින්න සිද්ධ වුනේ. පේනවා නේද? හැබැයි ඉතින් ඒකෙත් හරි අමුතු ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමා ක්‍රිස්මස් මාකට් එකේ එක්ස්පීරියන්ස් එක අපි ගත්තේ. ඔන්න දැන් අපි ගෙදර යනවා. මෙට්‍රෝ එකෙන් ඇවිල්ලා බැහැලා මේ ඉතින් ගෙදරට යන පාරේ යන ගමන් වෙලාව 11:05යි. දැන් හොඳටම සීතලයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න ආපහු එන්න මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ගිහින් එන්න.